அனைவருக்கும் வணக்கம். அஸ்ஸலாமு அலைக்கும். දෑවර මිත්‍රවරුනි, මම මේ වීඩියෝ කරන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මධ්‍යම රථගාලයවත් CBS එක විවෘත කිරීමෙන් අනතුරුව කරන පළමුවන වීඩියෝ. මේ වීඩියෝව ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංගම නිර්පාක්ෂික වෘත්තීය සමිති ව්‍යාපාරයට මානසික ස්ථාවරත්වයකින් යුතු සැබෑ නිර්පාක්ෂික නායකයන් බිහි කර ගැනීම සඳහා මූලික වෙච්ච න්‍යායාත්මක හා ප්‍රායෝගික කරුණු කියා දෙන්න. මොකද නායකයෙක් කියන්නේ කිසියම් වගකීමක් ඉෂ්ට කරන්න එන පුද්ගලයෙක්. ඒ නායකයා ඒ වගකීම තමාගේ වෘත්තීය ව්‍යාපාරයේ නාමයේ අර්ථයෙන් තමාගේ වෘත්තීය ව්‍යාපාරයේ වගකීමේ අරමුණින් සියලු දෙනාටම විශ්වාසයෙන් සහ වගකීමෙන් අවංකව කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගකීමෙන් අවශ්‍යව කටයුතු කිරීමේ මානසික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ එම පුජ්‍යලයා පිළිබඳ තුළ කිසියම් අධ්‍යාත්මික ප්‍රතිපදාවක් එම මතවාදයට අනුව ගොඩනැගීමෙන් පමණයි. ඒ අනුව මම විසින් ශ්‍රී ලංකා නිර්පාක්ෂික පොදු සේවක සමිතියේ වගකීම වෙනුවෙන් ශ්‍රී ලංකම ඉතිහාසය පිළිබඳව සටහනක් ලැබුවා. ඒ සටහන ලංගම ඇතිවීමට හේතුව හා අලංගම නැති කිරීමේ ක්‍රියාමාර්ගය කෙසේද සිදුවුණේ කියන කාරණා පිළිබඳව නිවහල් නිදහස් බුද්ධිමත් ලංගම සේවකයන්ට තාර්කික හා විද්‍යානුකූලව තේරුම් ගන්න පුළුවන් කරුණු කාරණා තමයි ඒකේ ඇතුළත් වෙන්නේ. ඒ කරුණු කාරණා සියල්ල තුළ ගැඹෙන කාරණාව අපි අපේ ජීවිතය නැති කරගත්තා. ඔබ ඔබේ ජීවිතය අහිමි කරගත්තා. අපි ළඟම අනාගතය තුළ අපේ අනාගතය ගොඩනගා ගැනීම පසුබෑමකට හා කඩා වැටීමට ලක් කිරීමේ ප්‍රධාන වග උත්තරකරුවෝ පිටස්තරකරුවක් නෙවෙයි අපි. ඒ අපේ ව්‍යාපාර අපේ වෘත්තීය සමිති ව්‍යාපාර සේවකයාගේ වෘත්තීය සමිතියක් වීමේ මූලික අවශ්‍යතාවය අවුරුදු 68ක් තිස්සේ ශ්‍රී ලංකම තුළ නොතිබීමේ ප්‍රතිඵලයක් තමයි ශ්‍රී ලංකම කඩා වැටීමට නිවහල් මනසින් Tamanට ඇති වෙන කරුණු කාරණා පිළිබඳව සොයා බැලීමට නොහැකි වීමේ ප්‍රතිඵලය කියලා තමයි කියන්නේ. මොකද සියලු දේශපාලන පක්ෂවලට මේක ඇතුලේ සේවකයන් බිලිබා ගන්න. මේක ඇතුලේ සේවකයන් Tamanගේ අවශ්‍යතාව සඳහා මෙහෙව ගන්න. ඒ වගේම මේක ඇතුලේ සුදුසු මිනිස්සු යටපත් කරලා නුසුදුසු Tamanට හිතෙන් මිනිස්සුන්ට තනතුරු තාන්නමාන දීලා Tamanට ඍෂිසේ මේ ආයතනය පාලනය කරගෙන ආයතනයේ අනාගතය සේවකයන්ගේ අනාගතයත් මගේ ජනතාවගේ හෙට දවසක් අවදානමට අභියෝගයට පත් කිරීම තමයි මේ පාලකයන්ගේ අතීතයේ ක්‍රියාවලිය තුළ සිද්ධ වෙලා තියෙන්නේ. වර්තමානය තුළ සහ අනාගතය තුළ මේ ආයතනයේ හෙට දවස තමන්ගේ අනාගතයේ සුබ සිද්ධිය සහ හෙට දවස ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන දේ පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ ඔබට තමයි ප්‍රමුඛව. එම නිසා ඔබ සියලු දෙනා පක්ෂ දේශපාලන ක්‍රියාවලිය තුළ ඒ පක්ෂවල සාකා සමිති වෙත බෙදීමකින් වෙන්වීමකින් සිතීමකින් තොරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අප නියෝජනය කරන වෘත්තීය කොට්ටාසේ වෘත්තිකයා ලෙස තමන්ගේ ජන ජීවිතය නංවාලීම සඳහා අපොහොසත් වී ඇති බාධා විදී ඇති හිංසා පීඩා හෝ හිරවීමකට ලක් වී ඇති කිසියම් පරිපාලනයේ හෝ යාන්ත්‍රනික දෝෂයන් හොඳින් හඳුනන්නේ වෙන කවුරුත් නෙවෙයි ඔබයි. එම නිසා ඔබ සියලු දෙනා
මේ ප්‍රශ්න වලට විසඳුම ලබා දීම සඳහා නිර්පාක්ෂික නිවහල් මනසින් තමා නියෝජනය කරන සේවා කොට්ටාසේ අවශ්‍යතාවය උමනා හා ඉදිරි ගමන වෙනුවෙන් ඔබලාගේ දැනුම කුසලතාවය දායක කිරීම සඳහා පවතින බාධාවල් සහ ගැටලු සියලු දෙනා බිම සාකච්ඡා කිරීමට හැකිය ඔබට පමණයි. ඒක නිසා අපි ශ්‍රී ලංකම සේවකයාට පක්ෂග්‍රාහී වෘත්තීය සමිතිය තුළින් ඔබගේ ජීවිතයේ අනාගතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි මේ වෙනකොට ගෙනහැරලා ඉවරයි. ඒ අනුව ශ්‍රී ලංකම නිර්පාක්ෂික පොදු සේවක සමිතිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනෙකුත් උගත් බුද්ධිමත් වෘත්තිකයන් ජීවත් වෙන රැකියා කරන ආයතනවල තිබිච්ච නිර්පාක්ෂික සංකල්පය සේවකයාට අයටත් සේවකයාට අවශ්‍ය සේවකයාගේ අනාගත වෙනුවෙන් සුදුසු බුද්ධිමත් වෘත්තිකයන් නියෝජනය කරන ස්ථානය ලංගම සේවකයාටත් නියෝජනය කිරීමේ අවස්ථාව මේ තුලින් උදා වෙලා තියෙනවා. මේ වෘත්තීය සමිති ව්‍යාපාරයට බාධා හෝ අකුල් හෙලින් සිදු කළ හැකි මානව හිතවාදීත්වයෙන් තොරව ආත්මාර්ථකාමී අවස්ථාවාදී එවැගේම තනතුරට වෘත්තීය හා අධ්‍යාපනික හා පරිපාලන වශයෙන් සුදුසුකම් නොලත් වුණ පමණයි මේකට බාධා කරන්න පුළුවන්. මොකද පරිපාලනය දන්නේ නැති ආයතන නීති රීති දන්නේ නැති රටේ මූලික නීති රීති දන්නේ නැති වෘත්තීය සමිතිය ආඥා පනත දන්නේ නැති ඒ හිස් මිනිසුන්ට විතරයි මේ වගේ වෘත්තීය සමිතියකට බාධා කරන්න පුළුවන්. ශක්තිමත් බුද්ධිමත් වෘත්තිකයන්ට තමන්ගේ අනාගතය පිළිබඳව යහපත් අත්වලක් මේ තුලින් ගොඩනගෙන බව. දයාබර මිත්‍රවරුනි, අපි සදාකාලික ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. ඔබගේ ජීවිතේ වටිනාම කාලය තරුණ විය සහ මැදි විය ගත කරන්නේ තමන්ගේ වෘත්තීය ජීවිතය තුළ. ඒ වෘත්තීය ජීවිතය තුළ ගත කරන තරුණ විය සහ මැදි විය පක්ෂ කිහිපයක් විසින් ආණ්ඩු පෙරළ කිහිපයක් තුළ තමන්ගේ ජීවිතයට අනාගතයට බලපාන හිංසා සහ පීඩා සහගත කටයුතු වලදී ඒ තත්ත්වයන්ගේ වියුක්තව නිදහසේ සේවකයන් හැටියට තමන්ගේ වගකීම් ඉෂ්ට කරගෙන කටයුතු කරනවා නම් ඒ ජයග්‍රාහී මාවත තුළ ඔබලාගේ සියලු සුරක්ෂිතභාවය මානසික වෘත්තීය හා අනාගත සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීමට සහ සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකම නිර්පාක්ෂික පොදු සේවක සමිතිය නිතැතින් කැප වෙන බව ඔබලාට වගකීමෙන් කියනවා. ඒ වගේම ලංගම හොරකම් වංචා දූෂණ කරන මිනිස්සු හැමදාම පෙරළන ආණ්ඩුවල වෘත්තීය සමිති වලට බැඳිලා තමන්ගේ හොරකම් වංචා දූෂණ රිසිසේ පවත්වාගෙන යන්නත් ඒ වගේම තමන්ගේ බෙලහීනතාවය තමන්ගේ විවිධ බාධාවලට පත් වෙන්න තමන්ට තියෙන විශ්වාස භංග වීම තමන්ට මෙහෙම කරලා තමන්ගේ එඩිටර්ව තමන්ට මේකට මුහුණ දීලා මේක ශක්තිමත් කරගන්න බෑ කියන අවිශ්වාසය ඇති මිනිස්සුන්ට මේ තත්ත්වයන්ට මුහුණ දීමේදී පසුබිම වෙන්න පුළුවන්. ඒකසේ වෙතත් ඔබගේ අනාගතය ගොඩනගා ගැනීමේ වරදට ඔබ විතරක් නෙවෙයි දායක වෙන්නේ. ඔබ හදන දරුවන්ට, ඔබගේ සමාජ වගකීමට, ඔබගේ සමාජ අභිමානයට, ඔබේ හෙට දවසට, ඔබගේ ජීවිතයේ ආයු අපේක්ෂාවට, සෞඛ්‍ය තත්ත්වයට ඇතුළු සියලුම කාරණාවලට බලපාන මූලික කාරණය තමයි තමන්ගේ මානසික නිදහසෙන් නිවහල් මිනිසෙක් හැටියට තමන්ගේ ජීවිතයට මුහුණ දෙන්න බැරි බාධාව. ඒ බාධා සියල්ල පසෙකලා ඔබගේ අනාගතයේ ජයග්‍රහණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකම නිර්පාක්ෂික සමිතිය සමග එකතු වෙන්න යෝජනා කරමින් සියලු දෙනාට වාද වෙමි අසමජිවි ભેද වින්න වී සමදන විනාශ වී මුළු ලොවන සුනා රුක් දෙලිඳුන් අදනතුවා කැලේ සතුන් සමනසුවා මිහි කත ගිනි වැදී සුන්